අඬවිල්ලා ඉන්න සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ අද මෙතන පූජාව තියෙන කොටත් පන්සිල් ගන්න ඇති මම පන්සිල් ගන්න කියන කොටත් নমස්කාරය කිව්වා බුදුන් වඳින කොටත් নমස්කාරය කිව්වා ඔය කාටද මතක එහෙම নমස්කාරය කිව්වා කියලා ඔය මින් මනත ජීවිතේ පුරුදු වෙන්න ඕන මේ තරුණ ළමයි වැඩිහිටි සියලු දෙනාම නමස්කාරය කියන තැන ඉඳන් හොඳ සිහියෙන් කියන්න. එම මෙලෝ සිහියක් තියනවද කියනකොට දැන් කාටද මතක මෙතන තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වද නැද්ද කියලා? එම නිච්චයන්නේ මේ කරණේවා කවදා හරි ප්‍රතිඵලදායි ලාභදායි කොහාටද කොතෙන්ටද මොකටද ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු අරහල දිනවද කුසල රජුරුන්ගේ ඇමතියෙක් හිටියා වෙනතුනි සන්තති කියලා කියන්නේ සල්ලාල බේබද්දේ සල්ලාල බිබී ඉඳලා ගිහින් තමයි බණ අහලා රහත් උනේ පුළුවන් නම් හෙට ඉඳන් කෙලලා පන්සල් දෙන්න ඕන එහෙම බෑ මේ පැතිවල බොනවද නැතිවද මං හිතන්නේ නැත්තටම යහන් අනිත් පැතිවල හරියට මිනිස්සු බොනවට වඩා කරන්නේ අර අරක්කු යූර කරන්න හදනවා ඒක මහ පෙරේත ගති තියෙන්නේ ඇයි උගුරක් දෙකක් බිලා වෙනසෙන්න පුළුවන් මිනිස්සු ඉන්නවද ඒ හින්දා දැන් කල්පනා කරන්න ඕන මම කොහොමද කියලා හොඳේ මගේ තියෙන පෙරේත ගතිද එහෙමයි කියලා ඒ වෙන මෝඩ වැඩ සන්තති කුසල රජුරුවන්ගේ තිබ්බ හොඳ අමාරු කැරැල්ලක් මැඩපවත්තලාවට පස්සේ කුසල රජුරුව සන්තතිට දවස් 7ක් දෙනවා රාජශ්‍රීයෙන් රාජ සැප විඳින්න. සන්තතිට හිතු දේ කරන්න පුළුවන්. සන්තතිගේ එකම choice එක මොකද්ද? සන්තති කියන්නේ දඩබ්බේ බද්දේ. සන්තති දවස් 7ම නාටිකාංගනාවේගේ රැඟුම් බල මොකද කරේ? සන්තති බිව්වා. සන්තති කරේම බොන එක. 6 වෙනි දවසේ සන්තතිට හිතෙනවා බීලා ඇතා පිටේ යන්න ඕන කියලා. යන ගමන් බුදුහාර හන්දියකින් හම්බෙනවා. සන්තති මොකද කරන්නේ? අර අපි ඔය බයිසිකල් වල යනකොට ඔළුව වනාගෙන යන. ඒ වාගේ සන්තති ඇතා පිටේ ඉඳන් බුදුහාමුදුරන්ට අර ඔළුව පාත් කරලා යන්නම් කියලා යනවා. බුදුහාමුදුරෝ මද සිනහවක් පානවා පිළිතුනේ. තථාගතයන් වහන්සේලාගේ සිනහවරි අසිරිමත්නේ. අනන්තහාමුදුරුව අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ සිනහව පාණ්ඩ හේතු තථාගතයන් වහන්සේලාගේ අසිරිමත් සිනහව පානකොට පින්නතුනේ සම්බුද්ධ රශ්මි මාලාව සුදුවන් ලෙසට දීප්තිමත් වෙනවා. ආනන්ද මහමුදුරුවන්ට බුදුහාමුදුරුව කියනවා ආනන්ද සන්තති හෙට රහත් වෙනවා. වටේ හිටපු මිනිස්සු පුදුම වෙනවයි. මේ කෙලලා ඇතා පිට යන සන්තති රහත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියනවා සන්තති හෙට විහාරයට එනවා සතරපද ගාත අවසානයේ හලා මොකද වෙන්නේ? සන්තති රහත් වෙනවා. සන්තති රහත් වෙනවා විතරක් නෙමෙයි අහසට නැගලා 이르දි ප්‍රාතිහාර්ය පාලා පිරිනව පානවා. කෙව්වත් වගේම පහවදා සන්තති නාටිකාංගනාව එක්ක නටනටා ඉන්නකොට සන්තති කැමැතිම ස්ත්‍රිය මැරිලා වැටෙනවා. හේතුව අයි බින්නතුනේ දවස් 7ක් විතරනේ. දවස් 7ක් විතර මහන්සියට සන්තතිට හරි දුක හිතෙනවා. සන්තතිගේ කතන්දරය ඇතුලේ අපිට ලොකු පණිවිඩයක් උගන්වනවා. මිනිස්සුන්ට ඇත්තටම දුක හිතෙන්නේ ජීවත් වෙලා ඉන්නකොටද මරුණාමද? මරුණාම. මිනිස්සු ඇත්තටම ආදරය කරන්නේ ජීවත් වෙලා ඉන්නකොටද මරුණාමද? ඔය ඉන්නකොට දෙන්නේ නැති ඒවා මරුණාට පස්සේ දෙන්න හිතනවා. මොකද දන්නවනේ නරුට දෙන්න බෑ කියලා. කියනවා හිටියානම් ඕන එකක් කියලා. එහෙම එකක් නැහැ. මතක තියාගන්න. මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොට කරන්න පුළුවන් හැම විශේෂයක්ම කරන්න. මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොට බලන්නකො වැරදි සාධාරණීකරණය කරන හැටි. මරුණට පස්සේ
ජීවත් වෙලා ඉන්නකොට කරපු වැරදි හැම එකක්ම මරුණාම මොකද කරන්නේ? අයක එක්කත් වැරද්දක් කියනවද? හොඳමයි කියන්නේ. ඒ වගේ අර මේ පැතිවල මරණාධාර සමිති තියෙනවද නැතුවද? තියෙනව නේද? උත්සව පිටින් අරන් ಗುಣ කියන්නේ මරුණාම කියනවනේ. ಗುಣ කතන කියලා වෙනම අවස්ථාවක් දෙනවා. වෙනද මරණාධාර සමිතියට ආපුහම එකමටවත් කිව්වොත් එහෙම මේ යන්න ඕන ඉක්මනට සල්ලි බැඳලා කියලා රෙගුලාසි කතා කරන්නේ නැද්ද? මතක තියාගන්න. මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොට මිනිස්සුන්ට හරි ආදරෙන් හිට. සන්තති එක්ක හිටමු නාටිකාංගනාව මැරුණට පස්සේ සන්තති දුක දරා ගන්න බෑ. සන්තති දුවගෙන යනවා කොහාටද? බුදුහාමුදුරු හම්බෙන්න. යනකොට තථාගතයන් විහාරයට ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටිකව බර ගන්න. මොකටද? ඒ බුදුහාමුදුරුවෝ කිව්වනේ සන්තති රහත් වෙනවා කියලා. මිත්‍යා දෘෂ්ටිකව කල්පනා කරනවා මේ බේබද්දෙක් වගේ හිටපු සන්තති රහත් වෙන්නේ කොහොමද? ඒක බොරු. බුදුරජාණන් වහන්සේ කියපු එක බොරු වෙනවා. ඒ හින්දා ඒකට ලැජ්ජා කරන්න යන්න ඕන. පින්නතුනි ගාථා 4 පද අවසානයේ සන්තති රහත් වෙනවා. රහත් වෙලා සන්තති අහසට පැන නැගලා සේරටම මේ විස්තරය කියලා ප්‍රකාශ කරලා සන්තති පිරිනිවන් පානවා. මොකද්ද සන්තති අහසට නැගලා කියන හේතුව? එහෙම රහත් වෙන්න කොහොමද නිකන් එහෙම සැකයක්වත් හිතෙන්නේ? ඔය බිබී ඉන්නකොට රහත් වෙන්න. එනතර මේ සංසාරේ කරපුවා පුරුදු කරපුවා. එකයි කියන්නේ දැන් ඔය ලැබුණු අවස්ථාවේ පුරුදු කරන්න කවදා හරි මේ වගේ ප්‍රතිඵල දෙනවා. පැත්තන්ට මේව කිව්වට තේරෙන්නේ නැහැ නේ පින්නතුනේ. ඔය දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ කවදනම් මේ සංසාරේ ඔහොම ඉඳගෙන බණ අහන්න හම්බෙයිද? අය හම්බෙයි. දැන් කට්ටිය හිතාගෙන ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. පැහැදිලිද? අනිකමටවත් වද වෙන්න එපා. සැක කරන්න ඇයි? මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. හේතුව මිනිස්සු වෙලා උපදින එක අතිශය දුර්ලභයි. බුදුරු එහෙමනේ කියන්නේ. බුදුහාමුදුරු ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුමේ. මොකක්ද අරුමේ? අපේ තරුණ මහත්තුරු තාත්තලා දැනගන්න ඕන. ඔය ඔහොම තියෙන අතපයත් එක්ක ඔය මනුෂ්‍යාත්ම භාවයේ බුදුහාමුදුරු උගන්වනවා. ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. අරුමේ තමයි මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත්ම භාවයක් ලබන එක. අතිශය දුර්ලභයි. ඔය අවස්ථාව හම්බුනේ කල්ප ගානකින්. පැහැදිලිද? ඔකෙත් ලොකු විශේෂයක් තියෙනවා. මොකක්ද විශේෂය? ඇස් දෙක පේනවනේ. කන් දෙක ඇහෙනවනේ. යන්න එන්න කණ්ඩ කතා කරන්න පුළුවන්. උපදින සේරටම ඔය වරප්‍රසාදෙ තියෙනවද? ඔක අපිට හොඳට තියෙනවා. බලමු අපි සන්තති එක ආත්මික හම්බෙච්ච අවස්ථාවෙන් සන්තති මොකද කරේ? සන්තති හැම තැනම තෙරුවන්ගේ ගුණ කියා ගියා. සන්තති හැම තැනම ධර්ම ප්‍රචාරක කටයුතු සිද්ධ කරා. 91 කල්පයකට පෙර විපස්සී බුදුහාමුදුරුව වැඩ ඉන්නකොට සන්තති කියනවා ධර්මයේ ප්‍රචාරය කරා. ධර්ම මිනිසුන්ට බණහඬ සැලසුවා. සංඝයාගේ ගුණ කිව්වා. ධර්ම රත්නයේ ගුණ කිව්වා. සන්තති ඒවා හැඟීමෙන් කරා. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට